සුබ දවසක් හැම දිනාටම. ලබන සතියේ ගෝල්ඩ් මාකට් එකේ මොකද වෙන්නේ? අපේ TG Super Ultimate සහ TG Super RSI ඉන්ඩිකේටර්ස් වල ලබන සතිය ගැන මොනවද කියවෙන්නේ? ඒ ගැන කතා කරන්න කලින් මම කියපු දේවල් ගිය සතියේ වුණාද කියලා මුලින්ම අපි බලලා ඉඳිමු. ගිය සතියේ වීඩියෝ එකේ මම කිව්වා ගෝල්ඩ් බයි එකක් යන්න පුළුවන් කියලා. සඳට ඩොලර් 20ක් රිස්ක් කළා 4538න් බයි එකක් ගන්න කියලාත් කිව්වා. TP හෝල්ඩ් කරන අය 4605 වෙනකන් ඉන්න. අනිත් අය 4585 ලෙවල් එකෙන් TP ගන්න. ඒ වගේම මාකට් ඕපන් වෙන්න කලින් ට්‍රම්ප් පිස්සු කතාවක් කිව්වොත් සඳ උදේ මාකට් එක පහළට ඇවිත් අප් වෙන්න පුළුවන් කියලාත් මම කිව්වා. කිව්වා වගේම ට්‍රම්ප් ඉරිදා රුසියාවට ආයේ තෙල් සම්බාධක දැම්මා. ඒ කියන්නේ සඳුදා තෙල් වැඩි වෙනවා. තෙල් වැඩි වෙනවා කියන්නේ ගෝල්ඩ් අඩු වෙනවා කියන එක. ඉතින් මේ වගේ සුපිරි කන්ෆර්මේෂන් දෙන අපේ ඉන්ඩිකේටර්ස් දෙක ඩිස්ක්‍රිප්ෂන් එකේ වගේම කමෙන්ට් සෙක්ෂන් එකේ තියෙන ලින්ක් වලින් ගිහින් Patreon එකෙන් ගන්න පුළුවන්. ඉතින් සඳුදා උදේ ඒෂියන් සෙෂන් එකේ මාකට් එක සෙල් වෙනවා 4481 වගේ වෙනකන්. ඒ වෙද්දී අපේ TG Super RSI එක 1 minute වල buy එකකට සූදානම් වෙන ගමන් හිටියේ. බොලින්ජර් බෑන්ඩ් එකේ low එක RSI extreme low එකේ වදිනවා. ඊළඟට RSI එකත් වදිනවා. moving average එක සහ බොලින්ජර් බෑන්ඩ් එකේ high එක RSI mid එකෙන් පහළට එනවා. TG Super Ultimate එකෙත් chart එක බොලින්ජර් බෑන්ඩ් low එකෙන් එළියට එනවා. ඉතින් buy එකට මේ confirmation හොඳටම ඇති. ඒ buy එක මේ විදියට මම කලින් දීපු TP එක 4585ත් පන්නලා 4588 වෙනකන් යනවා. ඒ වෙද්දි 3 minute chart එක අපේ ඉන්ඩිකේටර් එකේ විතරක් තියෙන මේ තද නිල් පාට moving average එකේ වදිනවා. බොලින්ජර් බෑන්ඩ් වල sell signal දෙනවා. TG Super RSI එකේ බොලින්ජර් බෑන්ඩ් high එක extreme high එක touch කරනවා. RSI එකත් touch වෙනවා. බොලින්ජර් බෑන්ඩ් low එක moving average එක දෙකම RSI mid එකෙන් උඩට යනවා. 5 minute ගිහින් බැලුවත් ඒ ටික ඒ වගේමයි. ඒ කියන්නේ strong sell confirmation එකක්. ඒන sell එක pip 1250ක දුරක් ගෙවාගෙන අපේ TG Super Ultimate එකේ විතරක් පෙන්නන 1 hour order block එක වෙනකන් එනවා. 0.01න් ට්‍රේඩ් එක ගත්තනම් $125ක සුපිරි ට්‍රේඩ් එකක්. හරි ළමයි. දැන් බලමු සඳ ඉඳන් මොකද වෙන්නේ කියලා. අපි 4 hour බැලුවොත් මාකට් එක මෙතනින් BOS එකක් දීලා දැන්ට sell side තියෙන්නේ. හැබැයි මේ වෙද්දි BOS එකට උඩින් හදපු supply zone එකට පස්සේ පහලින් demand zone එකක් හැදිලා. ඒක retest කළාක් තියෙනවා. ඒ ආසන්නයේ Bollinger Band low එකක් තියෙනවා. මේ 4 hour bullish divergence එකට පස්සේ 4 hour 1 hour 15 minute RSI buy side පැත්තට යන ගමන් තමයි තියෙන්නේ. 15 minute වල Bollinger Band එකේ buy signal එකකුත් තියෙනවා. ඉතින් මේ confirmation ටිකේ විදියට මාකට් එක සඳ ඒෂියන් සෙෂන් එකේ buy වෙන්න ඕනි. ඊළඟට ඉදිරි පැය 48 ඇතුලේ ඇමරිකාව සහ ඉරානය සාමගි විසමුකට යනවා කියලත් මේ වෙද්දි නිවුස් තියෙනවා. ඒ නිසා buy එක තව confirmation වෙනවා. බොහෝ විට සඳ උදේ මේ 5 minute OB එකට ඇවිත් හරි නැත්නම් පොඩි gap එකකින් හරි gold buy side යන්න පුළුවන්. අපි 1 hour ගිහින් මේ විදියට Fibonacci ඇඳලා බැලුවොත් 4549 වගේ ටාගට් එකකට මුලින් ගිහින් ඊළඟට 4577 4610 වගේ ලෙවල් වලට මාකට් එක යන්න පුළුවන්. ඉතින් ඔය රේන්ජ් ගැනත් අවධානය යොමු කරලා ඉන්ඩිකේටර්ස් දෙකෙන් දෙන confirmation එක 1 minute 3 minute 5 minute time frame වල හොඳ entry වලට යන්න ඔයාට පුළුවන් වේවි.